කොහොමද ඉතින් රසපියසට ආදරෙන් පිළිගන්න ඔයාලව. අද මම හදන්න යන්නේ පරිප්පු වඩේ. ක්‍රිස්පියට රසට හදාගන්නේ කොහොමද කියලා අද මම කියන්න යන්නේ. මම මේ අරන් තියෙන කළු පරිප්පු රෑපෙන් එන දාලා තමයි මම මේ ටික අරගෙන තියෙන්නේ. මේකට තව මම දානවා රතු ලූණු, කූනිස්සෝ, වියලි මිරිස් කරල්, අමු මිරිස්, කරපිංචා. ඒවා ඔක්කොම හීනීට ලියාගෙනයි අරන් තියෙන්නේ. මේ පරිප්පු ටික මම දැන් කොටස් 3කට වෙන් කළා තමයි කොටා ගන්නෙ. 3 විදිහකට කොටා ගන්නවා. මම මේකට පාන් පිටින් පාවිච්චි කරන්නේ නැහැ. ඒක නිසා මුලින්ම කොටස් 3 එකක් හොඳටම කොටා ගන්නවා. මේකට මම රතු ලුණු කීපයකුත් එකතු කරනවා. එතකොට ඒවත් එක්ක කෙටුනහම හරි රසයි. මේ වගේ හොඳටම ඒ ටික කොටා ගන්න. දැන් ඊළඟ ටික මම ඊට වඩා භාගයට තමයි කොටා ගන්නෙ. ඇට ඩිංගක් හිටින්න මේ වගේ කොටා ගන්නවා. ඊට පස්සේ තුන්වෙනි කොටසත් මම භාගයටමයි කොටා ගන්නෙ. ඇට හිටින්න කොටා ගන්නවා. දැන් මම මේකට ලුණු එකතු කරනවා. කෑලි මිරිස් තේන්දක් වගේ එකතු කරනවා. හීනිට ලියාගත්තු රතු ලුණු, කූනිස්සෝ තමයි මම මේකට එකතු කරන්නේ. උඹලකට දාන්න පුළුවන් ඔයාලා කැමති නම්. අමු මිරිස්, කරපිංචා, වියලි මිරිස් කර ඔක්කොම ටික එකතු කරලා හොඳට මේ ටික අනා ගන්නවා. ඔයාලත් හදලා බලන්න. හවස තේ වෙලාවට වඩේ එකක් හදාගත්තාම හොඳයි. දැන් මේ විදිහට මම මේ වඩේ ටික හදා ගන්නවා. මේ හැඩයට තමයි මම හදාගන්නේ. ඔයාලත් හදලා බලලා කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න. මේ තියෙන මම හදාගත්තු ඔක්කොම වඩේ ටික. දැන් මේ ටික මම බෙද ගන්නවා. අඩු ගින්දරේ මේ වඩේ ටික බෙද ගන්න ඕනි. මේ වගේ රන්වන් පාට වෙනකොට වඩේ ටික බා ගන්න ඕනේ. මේ ගානට එනකොට මම බා ගන්නවා. දැන් මේ වගේ ඔක්කොම වඩේ ටික මම හදා ගන්නවා. ඔයාලත් හදලා බලලා කොහොමද කියලා කියන්න. මෙන්න බලන්න අපේ ක්‍රිස්පි වඩේ ටික ලස්සනට තියෙනවා. ඒ වගේම මේක හරි රසයි. ඔයාලත් ගෙදර අයට හදලා දීලා කොහොමද කියලා බලන්න. බලලා කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා. ආයෙත් රසවත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක් ඔයාලට.